මාර්තුකාව මේ ජනප්‍රියම එක මේ දවස්වල වැඩිහිටි නිවාස. වැඩිහිටි නිවාස නෙමෙයි අනාථ මඩම. වැඩිහිටි නිවාසේ අනාථ මඩමයි දෙකක්. මම කෙටියෙන් කියන්න විස්තරය අනාථ මඩමකට ගියා මං ඔය ඉතින් කොහොමත් ඉතින් පූවඩින් පස්සේ අපේ ලංකාවේ ඉතින් අනාථ මඩම් තියෙනවා කිලෝමීටර් 15න් 20න් පස්සේ හැමතැනකම කිලෝමීටර් 15කට සැරයක් අනාථ මඩමක් තියෙනවා. ඉතින් මම ගියා මිනිහ ගේන්න. මිනිහ ගේන්න ගියාම ඒ කාමරේ 3 දෙනෙක්. ඒ කාමරේ 3 දෙනෙකුට නැගිටින්න බෑ. ඒක සෙල්ෆ් සර්විස්. ඒ කාමරේ එක්කෙනෙක් දානවා හොඳට වැඩ කරන්න පුළුවන්. හොඳ අවුරුදු 45ක සාමාන්‍ය වයසට ගියත් නැගිටලා වැඩ කරන්න පුළුවන් එක්කෙනෙක් දානවා. තව කාමරයක් තියෙනවා. ඒ කාමරේ 4 දෙනෙකුට ඇවිදින්න බෑ. එක්කෙනෙක් වැඩ. ඒ කියන්නේ අර ඒ කියන එක සෙල්ෆ් සර්විස්. සෙල්ෆ් සර්විස්. හැබැයි ඉතින් අර දුව මාමණ්ඩි ඒක කට්ටිය ආවහම ඉතින් දාන දෙන්න අර මේවා කරලා මේසේ තියලා එදාට සුදු අඳින්න ඕනේ. ඉතින් එදාට අර වැඩ කරන කට්ටිය වටෙන් ගෙන්නලා ඒගොල්ලෝ අතු ගන්නවා මේවා කරනවා. එදාට ඒ විස්තරය කියන අර බජව් දාන දවසට කොහොම හරි දැන් මම මිනිහ ගේන්න ගියා. මිනිහ ගේන්න ගියාම දුව කෝල් එකක් ගත්තා. මමත් ඉතින් දැන් අහගෙන ඉන්නවා. දැන් හොඳම සාරියක් අඳන්න කිව්වා. අම්මා නැති වෙලා දුව එංගලන්තේ. හොඳම සාරියක් අඳන්න කිව්වා මේ VIP කීයද කියලා ඇහුවා. ඊට පස්සේ දැන් මිනිහ පැත්තක දැන් මිනිහ පැත්තක දැන් අර සාරි WhatsApp දානවා මාලේ දාන්න කිව්වා. අපෝ ඔය පබළු මාලේ හරියන්නේ නැහැ කිව්වා. පබළු මාලයක් ගේන්න ඕනේ කිව්වා. මේ ඊට පස්සේ ආ තන කියන්නම්කෝ ඒවට කොස්ට් එකේම ගාණක් නැහැ කිව්වා. ඒකට මාලේ. එතකොට මොකද්ද ගෑණිට එකපාරට දුවට එකපාරට කලබල වුණා මේ සපත්තු කතාවක් ආවා. ඊට පස්සේ එක්කෙනා කිව්වා මේ සපත්තු දාන්නේ නැහැ මිනිහට මේස් දාන්නේ කියලා. ඊට පස්සේ ඒක එතනින් ෂේප් වුණා. ඊට පස්සේ සාරිය. පබළු මාලේ පෙට්ටිය වාහනේ යන වාහනේ මං ගිය වාහනේ පොඩි LED වගේක් ගහලා දිනවා මේ රැයට පේන්න තියෙනවා. මේ ඒක එපා කිව්වා. කළු මේ කියන්නේ එයා හොයන්නේ ඇත්තටම නොකිය කියන්නේ VIP වාහනයක්. අම්මා සොහොනට ගෙනියන්න වාහනේ. එතකොට අම්මා ගෙදරට ගේන වාහනේ. මේ මිනිහ මේ අම්මා ඇවිදින්න කියන්නේ අම්මා මේ අනාථ මඩමේ හිටිය අම්මගේ මිනිහ ගෙදරට ගෙනියන්න දුව කතා වෙන්නේ. ඉතින් මේවා මේ නෝ කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට මේවා කියන්න බෑ නේද? ඉතින් කොහොම හරි ඉතින් බොහොම ලොකු ගානකට මිනිහ වැඩ කටයුතු කරුණා. ඉතින් ඊට පස්සේ මේ මල් වඩම ප්‍රෙස් ෆ්ලවර් ඕනේ කිව්වා අනිවාර්යෙන්ම කීයද කියලා හුවා. ඒකට 80000ද ලක්ෂද ඒක මේකක් නෑ කිව්වා. ප්‍රෙස් ෆ්ලවර් දාන්න ඕනේ කිව්වා. මිනිහ ගෙදර තියෙන දවස් 3ට මල් වඩම් 3ක් ඕනේ කිව්වා. ලක්ෂ 3-4ක් යන වැඩක්. මේ මං කිව්වේ දැන් මලගේ කට ඒ විදන් කරපු සල්ලි ටික තිබ්බනම් ඒ ගෑනු එක්කෙනාට ගේකුත් හදලා දීලා සර්වන් කෙනෙකුත් ගෙදරින් තියන්න තිබ්බා. මිනිහට තියෙන සැප ටික තිබ්බනම් නේ. කොයි වෙලාවෙවත් ඇහුවේ නැහැ මේ මොකද සෙම හිර වෙලාද නැත්තම් මේ අම්මට කෑම තිබ්බද එහෙම කියලා ඇහුවේ නැහැ. සම්පූර්ණ මිනිහක් ගැන කතා කරේ. ඉතින් අනාථ මඩම් ඕගොල්ලෝ බලන්න මේ අපේ පැත්තෙත් ඇති කොහොම හරි ඔය ගිරිදර පහ වුණාම කිලෝමීටර 20ට තියෙන අනාථ මඩම්. තව තියෙනවා මේ ඒකට කියන්නේ මොකද්ද මෙහෙණින් වහන්සේලා මොකද්ද ගිහි පැවිදි කියනවා පැවිදි කට්ටියකද තියෙනවා ඒත් කිලෝමීටර් 30න් 30 වගේ එක තියෙන මේ කිලෝමීටර් 15න් 15 වුත් එහෙම කොළඹට යනකොට දෙකනේ අහුවෙන්නේ 15න් 15 නෙමෙයි වසමෙන් තියෙනවා ඔය කියන අතාන වෙයි මම දැක්ක ඔය මේ ඒ පැත්ත එක්කෙනෙක් අර හොරණ එකට කමෙන්ට් එකක් දාලා දිනවා මම එයාට කියනවා මේ එයාට පයින් ගිහිල්ලා බලන්න පුළුවන් මේ නම කියන්න බෑ මට නම දැන් මතකයි පයින් ගිහිල්ලා බලන්න පුළුවන් ඕන අනාථ මඩම 3 දෙනෙක් දානවා ඒක සිංහලෙන්ම කියනනම් 3 දෙනෙක් දානවා අබ්බගාත එක්කෙනෙක් දානවා ඇක්ටිව් අනික් කාමරේ 6 දෙනෙක් හිටියා ඇක්ටිව් එක්කෙනෙක් මේ සෙල්ෆ් සර්විස් එකක් මේගොල්ලෝ තමයි අර ගොල්ලන්ගේ මුත්‍රා ටික
මේගොල්ලන්ගේ මේවා ටික අපද්‍රව්‍ය මේ ටික ඔක්කොම කරන්නේ මේ 6 දෙනෙක්ගේ 5 දෙනෙක්ගේ වැඩ කරන්නේ එක්කෙනෙක්. අතන 3 දෙනාගේ එක්කෙනෙක්. මේ මට බෑ උඹ ඕන දෙයක් කරගනින්. දැන් ඒ රණ්ඩුත් ඒ වගේ. ඒ කියන්නේ ඒ කාමරේ ලොක්කෙක් ඉන්නවනේ. ඒ සෙල්ෆ් සර්විස්. ඒ කාමරේ ලොක්කා තමයි කියන්නේ. ඔබට අද කන්න දෙන්නේ නැහැ. ඉඳහන්කෝ. ඔබ මම මේ මුත්‍රා ටික ගිනිච්ච විතරයි බායි මුත්‍රා කරලානේ. ඒ වගේ තියෙනවා. එතකොට එයා මේ මුත්‍රා ඇඳේ ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ මේ මඩමේ ලොක්කා නෙමෙයි. අර මඩමේ ඉන්න තවත් 100 කෙනෙක්. එයාට ඇඟේ පණ තියෙනකන් එයාට දීපු රාජකාරිය නෙමෙයි. එයාට දීපු රාජකාරිය නෙමෙයි. ඉතින් ඒක කරනකම්ම අර 100 මෙතන ඉන්න ඕනේ. අනාථ මඩම් ගැන මගෙන් අහන්න. මම කියන්නම් මඩම් වල කෙලියේ.